අපරාධකාරයෙක් මිනිමරුවෙක් නොවනත් ඒත් ඇමරිකාවේ CIA එකයි ඊශ්‍රයිලෙ මොසාඩ් වැනි බුද්ධ්‍යංශ අවුරුදු ගානත් තිස්සේ හොයන ලෝකයේ අභිරහස් ධනපතියෙක්කින්නවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේ තමයි සතෝෂි නකමොටෝ. මුළු ලෝකෙම මුදල් පද්ධතිය උඩු යටිකුරු කරපු පුද්ගලයා. ලෝකෙ ලොකුම සල්ලිකාරයෝ ගැන කතා කරද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ ඉලෝන් මස්, බිල් ගේට්ස් මේ වගේ අයනේ. හැබැයි මෙයා අද්භූත ධනපතියෙක්. මෙයාව අදටත් කවුරුත් දැකලා නැහැ. සතෝෂි නකමොටෝ අද වෙද්දී ඩොලර් ට්‍රිලියන ගාණක් වටිනාකමක් තියෙන බිට්කොයින් ලෝකෙට හඳුන්වා දීපු පුද්ගලයා. ඒත් කිසිම හෝඩුවාවක් නැතුව අද වෙනකොට ඔහු අතුරුදහන් වෙලා. අපි කතාවේ මුලට එමු. මේ හැම දෙයක්ම පටන් ගන්නේ 2008. ඒ කාලේ මුළු ලෝකෙම දරුණු ආර්ථික කඩාවැටීමකට මුහුණ දුන්නා. ඇමරිකාවේ ප්‍රධාන බැංකු පවා කඩාගෙන වැටුණා. රජයත් වැඩිය හිතන්නේ නැතුව සල්ලි අච්චු ගහන්න පටන් ගත්තා. මිනිස්සුන්ටත් මූල්‍ය පද්ධතිය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. මිනිස්සුන්ගේ සල්ලිවලටත් බැංකුවල ආරක්ෂාව තිබුණෙත් නැහැ. ඔන්න ඔය අතරේ සයිබර්පන්ක් කියන ක්‍රිප්ටෝග්‍රැෆර් සහ ඩිජිටල් ගැන උනන්දුවක් තියෙන දක්ෂ කොල්ලෝ සෙට් එකක් ඉන්න ඊමේල් ලිස්ට් එකකට 2008 ඔක්තෝබර් 31 වෙනිදා අපූරු ඊමේල් පණිවිඩයක් එනවා. ඒ පණිවිඩේ තිබුණේ මම අලුත් ඉලෙක්ට්‍රොනික් කෑෂ් පද්ධතියක් හැදුවා. ඒක සම්පූර්ණයෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට ගනුදෙනු කරන්න පුළුවන් පද්ධතියක්. මැද ඉන්න බැංකුව සහ රජයට මේකට ඇඟිලි ගහන්න බෑ කියලා තමයි මේ පණිවිඩේ එවලා තියෙන්නේ. පණිවිඩේ එවලා තියෙන්නේ සතෝෂි නකමොටෝ කියන නමින්. ඊට පස්සේ එයා බිට්කොයින් P2P ඉලෙක්ට්‍රොනික් කෑෂ් සිස්ටම් එකේ වයිට් පේපර් එක එහෙමත් නැත්නම් බිට්කොයින් වල සම්පූර්ණ සැලැස්ම ලෝකෙට ඉදිරිපත් කළා. වැඩි කාලයක් ගියේ නැහැ. 2009 ජනවාරි 3 වෙනිදා සතෝෂි නකමොටෝ බිට්කොයින් ජාලේ පළවෙනි බ්ලොග් එක එහෙමත් නැත්නම් ජිනීසියස් බ්ලොග් එක නිර්මාණය කරා. මේකෙන් පස්සේ තමයි ක්‍රිප්ටෝ විප්ලවය ආරම්භ වුණේ. සතෝෂි නකමොටෝ කියන කෙනා අපි හිතන්නේ ජපන් ජාතිකයෙක් කියලා නේද? එයා P2P ෆවුන්ඩේෂන් වෙබ් අඩවියේ හදපු ප්‍රොෆයිල් එකේ තිබුණා 1975 ඉපදුනා අවුරුදු 37ක් වයස ජපන් ජාතිකයෙක් කියලා ඔහු සඳහන් කරලා තිබ්බා. හැබැයි මේකේ පුදුමේ කියන්නේ විශේෂඥයෝ කියන්නේ සතෝෂි කවදාවත් ජපන් භාෂාවෙන් කිසිම දෙයක් ලියලා නැහැ කියලා. බිට්කොයින් වල කෝඩ් ලියලා තියෙන්නේ පුදුම දක්ෂතාවයකින්. ඒවට යූස් කරපු ඉංග්‍රීසි භාෂාවත් ඉහළ මට්ටමක තිබුණා කියලා ඔවුන් පෙන්නලා තියෙනවා. ලිවීමේ රටාවත් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වලට සමානයි. එවපෝ ඊමේල් ෆෝරම් වල පෝස්ට් දාපු වෙලාවල් ඇනලයිස් කරලා බැලුවම ජපානයේ වැඩ කරන වෙලාවල් වලට සමාන වෙලා නැහැ. විශේෂඥයෝ විශ්වාස කරනවා ඔහු ජීවත් වෙලා තියෙන්නේ ඇමරිකාවේ නැත්තම් බ්‍රිතාන්‍ය වෙන්නේ නැති කියලා. 2009 ඉඳන් 2011 වෙනකන් සතෝෂි නකමොටෝ අන්තර්ජාලය හරහා නිර්මාණ දියුණු කරන්න ලෝකේ වටේම හිටපු ප්‍රෝග්‍රෑමර්ස්ලට උදව් කරා. හැබැයි එයා කවදාවත් කාටවත් මුණ ගැහිලා නැහැ. වීඩියෝ කෝල් එකක් තියා හඬපටයක්වත් අදටත් නැහැ. එයා සම්බන්ධ වෙලා තියෙන්නේ ඊමේල් සහ ෆෝරම් වලින් විතරයි. 2011 අප්‍රේල් මාසේ ගැවින් ඇන්ඩර්සන් කියන පුද්ගලයාට සතෝෂිගෙන් අවසාන ඊමේල් පණිවිඩය එනවා. මම දැන් වෙනත් වැඩකට යොමු වෙන්න තීරණය කළා. බිට්කොයින් දැන් ආරක්ෂිත අත්වලයි තියෙන්නේ කියලා ඒ පණිවිඩය සඳහන්. එතනින් පස්සේ සතෝෂි සදහටම අතුරුදහන්. කතාව තාම ඉවර නැහැ. බිට්කොයින් වල තියෙන බ්ලොක්චේන් තාක්ෂණය නිසාම අපිට ඕනෑම කෙනෙක්ගේ වොලට් එකේ තියෙන දේවල් සහ ගනුදෙනු බලන්න පුළුවන්. විශේෂඥයන් හොයාගෙන තියෙනවා සතෝෂි සතුව බිට්කොයින් මිලියන 1.1ක් විතර තියෙනවා කියලා. බිට්කොයින් වල මිල උපරිමයට ගිය වෙලාවට සතෝෂි නකමොටෝ කියන්නේ ලෝකයේ ඉහළම ධනවතුන් 10 දෙනා අතර ඉන්න කෙනෙක්. එයාගේ වොලට් එකේ වටිනාකම ඩොලර් බිලියන 70ක් විතර වෙනවා. හැබැයි පුදුමයට කරුණ කියන්නේ අවුරුදු 15ක් ගිහිල්ලත් මේ වොලට් එකෙන් එකම එක සතයක්වත් එකම එක බිට්කොයින් එකක්වත් එළියට අරන් නැහැ. ලෝකේ පුරා ඉන්න මාධ්‍යවේදීන් සහ බුද්ධ්‍යංශ සතෝෂි නකමොටෝ කියන කෙනා ගැන හෙව්වා. පුද්ගලයන් 3 දෙනෙක් වුන් සැක කරා. පළවෙනියා හාල් ෆිනි. එයා දක්ෂ ගණිතඥයෙක්, ක්‍රිප්ටෝග්‍රැෆර් කෙනෙක්. සතෝෂිගේ මුල්ම බිට්කොයින් ගනුදෙනුව ෆස්ට් ට්‍රාන්සැක්ෂන් එක ලබා ගත්තේ මෙයා. ගොඩක් දෙනෙක් හිතුවා සතෝෂි කියන්නේ මෙයා කියලා. හැබැයි මෙයා අවාසනාවන්ත විදිහට 2014 දී ALS කියන අසනීපෙන් මිය ගියා. දෙවනියා නික් සැම්බෝ. බිට්කොයින් වලට අවුරුදු ගානකට කලින් බිට් ගෝල්ඩ් කියලා ඩිජිටල් මුදල් වර්ගයක් හඳුන්වා දීපු කෙනෙක්. එයාගේ ලිවීමේ රටාව සහ තාක්ෂණික දැනුම සතෝෂිට 99%ක් සමානයි. හැබැයි එයා නම් කියන්නේ අදටත් එයා සතෝෂි නෙවෙයි කියලා. තුන්වෙනියා ඩෝරියන් නකමොටෝ. 2014 දී නිවුස්වීක් සංග්‍රහව ලෝකෙටම හෙළිදරව් කරා මේ වයසක මිනිස්සයා තමයි සතෝෂි නකමොටෝ කියලා. මොකද මෙයාගේ ඇත්ත නමත් සතෝෂි නකමොටෝ. හැබැයි එයා අහිංසක මනුස්සයා කැමරාව ඉස්සරහට ඇවිල්ලා කිව්වා මම මේ මුකුත් ගැන දන්නේ නැහැ කියලා.
පස්සේ ඇත්තම සතෝෂි ෆෝරම් එකක පෝස්ට් එකක් දාලා කිව්වා මම ඩෝරියන් නකමොටෝ නෙවෙයි කියලා. තවත් සමහරු විශ්වාස කරනවා සතෝෂි නකමොටෝ කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි CIA සහ මොසාඩ් වගේ බුද්ධ්‍යංශ නිර්මාණයක් කියලා. එහෙමත් නැත්තම් ඉලුමිනාටි වගේ රහස් සංවිධානයක වැඩක් කියලා. තවත් සමහරු විශ්වාස කරනවා මේ ප්‍රෝග්‍රෑමර්ස්ලා කණ්ඩායමකගේ වැඩක් වෙන්නත් පුළුවන් කියලා. කොහොම නමුත් මේ හැම දෙයක්ම අදටත් අභිරහසක්. හැබැයි යා කරපු දේ නම් ලෝකය වෙනස් කරා. ලෝකේ බුද්ධ්‍යංශ තාමත් මේ ගැන පර්යේෂණ නවත්තලා නැහැ. හැබැයි ඉතින් මේ වගේ තාක්ෂණයක් හදපු කෙනෙක් කියන්නේ එයා එසේ මෙසේ මොලයක් නෙවෙයි. සතෝෂි නකමොටෝ ගැන ඔයා මොකද හිතන්නේ? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.